ඉතින් සුබ දවසක් වල සිල් දෙනාටම. ඉතින් ඉපැනැල්ල අපේ ෆාම් එකේ මගේ අලුත් සමාජිකයෝ දෙන්නට. ඉතින් අදත් මම උදේම ඔවුන්ගේ කුසගින්දර නිසා ඔවුන්ට කෑමක් ලෑස්ති කරන්නයි හදන්නේ. ඉතින් අපි බලමු මෙයාලා ඒ කෑමට කොහොම රුචිකත්වයක් දක්වයිද කියලා. ඉතින් තාම එක්කෙනෙක් නම් පොඩ්ඩක් නිදාගෙන ඉන්නේ. ඉතින් අනිත් එක්කෙනා උදේම ඇහැරලා ඉන්නවා. ඉතින් මම අද මේ දෙන්නට උදේම නැකිලා මෙයාලගේ තියෙන මේ ගොම වගේ අනම්මනම් තියෙන අපවිත්‍ර දේවල් ඉවත් කරලා මම දැන් පිරිසිදු කිරීම සිදු කරා. දැන් මෙයාලට මේ පැටව දෙන්නත් දෙකින් මෙයාලට අනිවාර්යයෙන්ම උදේට මම කැල්සියම් එක්ක පුන්නක් ලබා දෙන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මෙයාලා ඒකට කොහොම රුචිකත්වයක් දක්වනවද කියලා. ඉතින් මෙයාලා ඇත්තටම ගොඩක් කැමතිම ආහාරයක් තමයි මේ සත්තු. ඉතින් අපි බලමු ඒක හදන්නේ කොහොමද? ඒක හදලා බෙලලා කොහොමද ඒ කන්දේ එකතු කරන්නේ? ඒ දේවල් එකතු කරලා මෙයාලට ලබා දෙද්දි මෙයාලගේ රුචිකත්වය සහ මෙයාලා ඒවා කොහොමද මෙයාලා ඒවට කොහොමද දක්වන කැමැත්ත කියන කාරණාව අපි බලමු. මේ තියෙන්නේ අපි සත්තුන්ට දෙන කණිජ එක. ඉතින් මේ කරලා තින්නේ මේකේ තියෙනවා සාමාන්‍ය බර ප්‍රමාණය අනුව අපි දෙන්න ඕනේ. මේ තියෙන්නේ කිරි ලබා ගන්න දෙනුන්ට 3ත් 5ත් අතර තමයි හැඳි දෙන්න ඕනේ. ඉතින් අපි බලමු මේකත් මික්ස් කරලා දීලා කොහොමද මෙයාලගේ රුචිකත්වය කියලා. ඉතින් මම කණිජ හැඳි 4ක් විතර එකතු කරනවා. එකතු කරලා මෙයාලට දෙනවා. අපි බලමු මෙයාලා කොහොමද මේ වට දක්වන ප්‍රියතාවය කියලා. ඉතින් මේ අනිත් එක්කෙනාගේ එයාටත් අපි හැඳි 4ක් දාන්න ඕනේ. අපි දාමු හැඳි 4ක් දාලා බෙදලා අපි ගිහිල්ලා මේවට වතුර එක් කරලා අපි බලමු කොහොමද මෙයාලා මේවා කැමැත්තක් කොහොම කැමැත්තක් දක්වයිද කියලා. මේවට අපි ඊට පස්සේ වතුර මේ විදිහට එකතු කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට කැඳ එකක් වගේ අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි යාලට මේ පුන්නක් එක්ක බොන්න ලේසි වෙන්නේ. අපි ඉතින් දැන් ගිහිල්ලා දෙමු යාලට යාලා කොහොමද මේක දක්වන කැමැත්ත කියලා. ඉතින් මෙයාලා මේ වැඩි රුචිකත්වයක් දක්වනවා. දැන් මම මේ හදලා ඉවරයි. දැන් මේ දෙන්න යන්නේ. මේ බලහන් ඉන්නේ මේ ගේනකම්. ඉතින් අර නිදාගෙන හිටපු කෙනත් මෙන්න නැහිලා ඉන්නවා. මේ ඉන්නේ එයාලා වැඩි කැමැත්තක් දක්වනවා මේ පුන්නක් වලට. අපි බලමු මේ කොහොමද මෙයාලා මේ කැමැත්ත දක්වට ඇත්තටම මේක හරියටම මෙයාලා මේ ආහාරයට ගන්නවද නැත්නම් බාගෙට අරන් මේ අයින් කරයිද? එහෙම නැත්නම් මේ පොඩ්ඩක් හොස විතරක් ගහලා බිල්ලා කන්න නැතු ඉඳීද? අපි දීලම් බලමු. ඔන්න ඉතින් මං අරන් එනවා බලමු. ඔව් අම්මා ඔන්න ඉතින් කොහොමද යාලා මාර ප්‍රියතාවයක් තමයි දක්වන්නේ කෑමට. දැන් අනිත් එක්කෙනා එකත් අපි ගේමු. ගෙනල්ලා යාටත් දීලා බලමු. ඉතින් ඇත්තටම මෙයාලා පුදුම කැමැත්තක් තමයි මේවට දක්වන්නේ. ඔයාලට පේනවා ඇති මේ දෙන්නම මේවා එන ආසාවකින් එන ප්‍රියතාවයකින් ආහාරයට ගන්න විදිහ අනිවාර්යෙන් ඔයාලත් සත්තු ඇති කරනවා නම් මේ වගේ දේවල් උදේට දෙන්න. එයාලගේ කැමැති ආසා දේවල් එයාලට බලලා දෙන මේවා බොහෝ දෙනෙක් දෙනවා. මොකද මෙයාලගේ ආශ්‍රය පද්ධතියට ගොඩක් මේවා වැදගත් වෙනවා. ඒ නිසා ගොඩක් අය දෙනවා. ඉතින් මමත් මේ මගේ ගෙනාපු සත්තු දෙන්නට මේ විදිහට දුන්නා. එයාලා ඇත්තටම දැඩි කැමැත්තක් මේ ආහාර වලට දක්වනවා.